මේක මේ ක්ලාස් එකක් වීඩියෝ එක කරාට පස්සේ චුට්ටක් කතා කරන්න හිතුණ දෙයක්. මේක සෙට් නෑ වගේ නම් බලන්න ඉතින්. හරි. චුට්ටක් බලන්න. සෙට් නැත්නම් අයින් කරලා දාන්න. මේ මම නිකන් හිතන දෙයක් වීඩියෝ එක කරාට පස්සේ මම නිකන් කියන්න හිතුණ දෙයක් කියන දා මේ වීඩියෝ එක කරන්නේ. හරි. ගොඩක් දරුවෝ කියන එකක් තමයි සහ සමහර විශේෂයෙන් උසස් පෙළ සාමාන්‍ය පෙළ මේ පාර ලියනෙමු කියන දෙයක් තමයි. මේ අවුල කියන්නේ සමහර වෙලාවට දැන් සර් කිව්වහම හරි සාමාන්‍යයෙන් පන්ති ඇරෙන්න ඔන්න මෙන්න වගේ තියලා විනාඩි 10ක් 15ක් කරගෙන අපි පොඩ්ඩක් පාඩම කරව පාඩම් මතක් කරලා ප්‍රශ්න දෙක තුනක් අහලා චුට්ටක් අපි කතා කරනවා ප්‍රශ්න ගැන. ප්‍රශ්න ගැන කියලා කියන්නේ දරුවන්ට තියෙන ප්‍රශ්න ගැන අපි මම කතා කරනවා. කොල්ලෝ කෙල්ලන්ට තියෙන ප්‍රශ්න. මොකද්ද උඹලට තියෙන ප්‍රශ්නේ? මොනවද පාඩම් කරද්දී ආව ප්‍රශ්න මොනවද මේ සතියේ කරාද පාඩම් කරාද? පාඩම් ගන්න වෙලාව තිබ්බේ නැද්ද? මොකක්ද උඹලගේ උනේ මේ සතියේ කියලා මම අහනවා. පන්ති අන්තිමට ගොඩක් වෙලාවට. ඒකට දරුවෝ ගොඩාක් කියන දෙයක් තමයි සමහර වෙලාවට පන්ති අපි කතා කරලා සර්ත් එක්ක පොඩ්ඩක් කතා කරලා ගියාට පස්සේ සර් මොනවා හරි කියන මොටිවේෂන් අපි ඇත්තටම හැමෝම වෙලේම සර්ලට උඹලට මොටිවේෂන් කතා කිය. ඔයගොල්ලන්ට විතර නෙවෙයි ඕනම මිනිස්සෙක් හරිද? මොටිවේෂන් කතා කිය පන්තියේ පැය කාලක් විතර ඒකට ඇරලා හැමදාම කරන්න බෑනේ. කරන්නත් බෑ කරන්නෙත් නෑ. මොකද අපිට තියෙන ලොකු සිලබස් එකක් අවයි ගන්න තියෙනවා. ඊළඟට පේපර්ස් කතා ගන්න තියෙනවා. වාර විභාගයක් තියෙනවා. ඒතර කතන්දර ගොඩාක් තියෙනවා. හරි. එතකොට මේ අර ඉඳලා හිටලා අපි පොඩ්ඩක් කතා කරනවානේ. මොටිවේෂන් එකක් කියලා කියමු. චුට්ටක් කතා කරනවා. එතකොට ඒ වගේ කතා කරපු වෙලාවට ළමයි කියන දේ තමයි සර් කියන දේත් එක්ක අපි වැඩ කරන්න පටන් ගන්නවා. හැබැයි මේ ඒක දවසයි දෙකයි. මම හැබැයි ඕක කියද්දිම කියනවා. ඒක කියන දෙයක්. ඉතින් ආයෙ කියන්න හිතන මොකද අලුත් දරුවෝ මේක දන්නේ නැති හින්දා සමහර. හය වසරේ චූටි පැටවුන්ටත් මේක තේරෙනවා. මේක අම්මලා තාත්තලාට හොඳයි ඇත්තට. හරි. මේ චූටි දරුවෝ සහ ලොකු දරුවෝ සියලුම දෙනා කියන දේ තමයි ඒක. ඒක දවස් දෙකක් කීයේ මොරාල් එක. තියෙන මොරාල් එක උදේ කියලා මොරාල් එක කියලා. ඒක තියෙනවා. දවසයි දෙකයි. ඊට පස්සේ අර මම කියන වචනේ සුපුරුදු ගවයා අවදි වෙනවා. දවස් 3-4ට පස්සේ සුපුරුදු ගවයා අවදි වෙලා නැවත පන්තියට ගවයා එනවා. හරිද? ඊට පස්සේ සර් උගන්නගෙන යනවා. ඊට පස්සේ ආයෙ මොකක්වත් කියන්නෙත් නැහැ. මොටිවේෂන් දෙදී ඉන්න වෙලාවක් නැහැ. ගවයා ඔන්න දවස් 3-4ක් අරගෙන යනවා. ආයෙ මොකක් කරේ එක්ක පන්තියේ එකෙක් පිස්සුවක් රටලා හරි වැඩක් කරලා නැතොර ඔන්න ආයෙ චුට්ටක් බයලා පොඩ්ඩක් කියන්න ගන්නවා. ඔන්න දැන් ආයෙ ගවයා ගිහිල්ලා ආපහු එනවා. ආයෙ දවස් දෙක තුنين ගවයා අවදි. ඔය විදිහට තමයි ගොඩාක් ළමයින්ගේ සයිකල් එක දුවන්නේ. බහුතරයක් ශ්‍රී ලංකාවේ බහුතරයක් දරුවෝන්ගේ දුවන්නේ ඕක. එහෙම දුවන්නේ නැත්තම් මේ වෙද්දී බහුතරයක් කැම්පස් එකේ ඉන්න ඕනේ. බහුතරයක් A level O level සියල්ලම වගේ පාස් වෙන්න ඕනේ ලංකාවේ. එහෙම වෙන්නේ නැහැ. O level බර ප්‍රමාණයක් ෆේල් වෙනවා. A level ගොඩාක් ප්‍රමාණයක් ෆේල් වෙනවා ලංකාවේ. එහෙම නොවෙනවා නම් එහෙම තමයි වෙන්න ඕනේ. කියන්නේ සියල්ල පාස් වෙලා තියෙන්න ඕනේ. එහෙම වෙලා නැහැ. ඒකේ අවුලක් තියෙනවනේ අනිවාර්යෙන්. ඒ කියන්නේ විශේෂයෙන්ම දරුවන්ට තමන්ගේ මොටිවේට් එක නැත්නම් තමන්ව තනියම මොටිවේට් කරගන්න බැරි වෙලා තියෙනවා. තව කවුරු හරි ඇවිල්ලා අයින් දෝනේ. දැන් පොතක් ගන්න හිතෙන්නේ නැහැ. අම්මා ඇවිල්ලා බයින්න ඕනේ උන්ට. ගෙදර වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. සර් ඊළඟ හතිය ගියාම ගහනවා කියන එක උන්ගේ හිතේ තියෙනවා. ඒ කියන්නේ අපි ඇති කරලා තියෙන්න ඕනේ මේ උඹලා වැඩ කළා ආවේ නැත්නම් අපි ගහනවා. දැන් මේ ගහන හින්දා අපි කරන්න ඕනේ කියලා ඒ මොටිවේට් එක දෙන්න ඕනේ. ඒ තල්ලුව දීලා දෙන්න ඕනේ නැත්තම් කරන්නේ නැහැ. හරි. මෙහෙමයි. දක්කලා දුවන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඕනම එකක්. හරිද? විශේෂයෙන්ම A level වල. දක්කිලි නෑ දක්කන්න කවුරුත් ඇත්තෙත් නෑ A level වල. සරලා දක්කනවා දැන් අපි උනත් A level උගන්නද්දී අපි පුළුවන් තරම් ඇත්තටම දැක්කිල්ලක් කරනවා. පස්සෙන් දුවනවා. හැබැයි සීමාවකට කැම්පස් එක නම් කොහොමත් නැහැ. කැම්පස් එක කොහොමත් හරිද? එතකොට පුතේ උඹලට බොහෝම ආදරෙන් කියන්නේ හැම වෙලේම කවුරුත් උඹව මොටිවේට් කරනවා කියලා ඉන්න එපා. කවුරුත් උඹව මොටිවේට් කරනවා ඉන්නත් එපා. අපිට ඒක හැම වෙලේම කර ඉන්නත් බෑ. ඒ වගේම මේ YouTube එකේ Facebook එකේ එක එක්කෙනා කියන වීඩියෝ එක දැන් මේකත් එක කතාවක් තමයි. හරිද? හැමෝම
වීඩියෝස් බල බල එහෙම කරදර කරන්න වෙලාවකුත් නෑ. එහෙම කාලේ කන්න වෙලාවකුත් නෑ. හරි. ඒකට මම මේක කරන්නේ ඒ හින්දා. දරුවන්ට මහා ප්‍රශ්නයක් හින්දා. හරිද? එතකොට ඔයාට මොටිවේට් වෙන්නේ නැත්තම්, ඔයාට වැඩ කරන්න එකක් දැනෙන්නේ නැත්තම්, ඔයා ඔයාගේ අම්මා තාත්තා ගැන හිතන්න. ඒත් වෙන්නේ සමහර දරුවන්ට ඇත්තටම අම්මා තාත්තා ගැන ඇත්තටම සමහර උන්ට මං කියනවා පන්තියේදී උඩ ලාදුරු හැදිච්ච අර රෝගීන්ට ඇත්තටම මේ රෝගේ තියෙන ලක්ෂණයක් තමයි ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ දේවල්. අත කැපුණත්, ඇඟිල්ල කැපුණත්, වැටුණත් ඒගොල්ලන්ට දැනෙන්නේ. සමහර දරුවොත් අන්න ඒ වගේ. උන්ට හැඟීමක් දැනීමක් නැහැ. ඒ හැඟීම් දැනීම නැති හින්දාමයි උඹට පාඩම් කරන්න හිත දෙන්නේ නැත්තේ. හැඟීම් දැනීමක් නැහැ. සමහර උන්ගේ හැඟීම් දැනීම තියෙන වෙන ඒවාට. හරි. ඒක ඉගෙන ගන්න එක නැහැ. ඒක කියන්නේ ලොකු කතන්දරයක් ඉස්සරහට මං කියන්න. දැන් මෙතන වාට ඒක නැත්තම් ඔයා හිතන්න ඕන එකම දේ අම්මා තාත්තා ගැන. ඒ හිතන්නත් ඉතින් උඹ අම්මා තාත්තා විඳින දුක උඹට තේරෙනවා නම් තමයි ඒක දැක්කොත් උඹට මොරාල් එකක් ඉන්නේ. දැන් සමහර අම්මලා තාත්තා කරන වැරද්දක් තමයි තමන් දුක් විඳින එක තමන්ගේ දරුවන්ට පෙන්වන්නේ. ඒක වැරද්දක්. ඒක වැරද්දක්. හරිද? ඔයා දුක් විඳලා තමයි මේ කට්ට කාලා තමයි මේ පවුල රන් කරන්න කියලා උට පෙන්වන්නේ. ළමයට පෙන්වන්නේ. සමහර අම්මලා තාත්තලා වහලා තියෙන. විශේෂයෙන්ම අම්මලා ෂීල්ඩ් එකක් ගහලා තියෙන. තාත්තලාත් එහෙම. ආදරයට උන්ට දුකක් දැනෙන්නේ නැති වෙන්න වැඩ කරනවා කියන එක හරි. හැබැයි ඒගොල්ලෝ දුකක් දැනෙන්නේ නැතුව එහෙම දැක්කහම තාත්තගේ පර්ස් එකකින් සල්ලි උස්සන්න දෙපාරක් හිතන්නේ. ඇයි? ඌ දන්නේ තාත්තගේ පර්ස් එකට සල්ලි එන්නේ කොහොමද කියලා. තාත්තගේ සල්ලි හොයන්න කොච්චර කට්ටක් කනවද කියලා දරුවගේ ඔළුවේ නේ. ඒතර දෙපාරක් හිතන්නේ නැහැ පර්ස් එකෙන් සල්ලි ටිකක් පොන්න විශ්ව දුවන්න. හරි. ඒතර අම්මා තාත්තා විඳින දුක තේරුම් ගත්ත එක ඇත්තටම මේ විභාග කියන්නේ උට ලොකු දේවල් නෙමෙයි. ඒක තේරුම් ගත්ත එක කොහේ නවතීද කියලා මටවත් කියන්න. අම්මා තාත්තා විඳින දුක තේරුම් ගත්ත එක ළමයා ඌ කොහෙ ගිහිල්ලා නවතීද කියලා මටවත් කියන්න බෑ. හරි. ඒ ඉන්න අම්මේ තාත්තේ දරුවන්ට අසීමිතව සැප දෙන්න යන්නත් එපා. ඇත්ත. අපි විඳ නැති එක අපේ උන්ට දෙන්න ඕනේ. ඒක හරි. හැබැයි පෙන්නන්න. හරි. අම්මලා කියන්නේ සල්ලි දෙද්දි මේ තාත්තා බොහොම මාංශයෙන් හම්බ කරලාගෙන ආව සල්ලි. නාස්ති කරන්න එපා පුතේ. කියලා දෙන්න. සල්ලි නොදී ඉන්න කියනවා නෙමෙයි. කියලා දෙන්න. එතකොටයි තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ හොඳේ. කියලා දෙන්න. එතකොට හරි. මේ අම්මලාට තාත්තලාට කිව්වේ. ඊළඟ පුතේ උඹලට මම මේ කියන්නේ හරිද? ගොඩක් යෝගේ තත්ත්වෙ මං කියන්නද? මට මතකයි එක පන්තියක ගිය අවුරුද්දට ඉස්සෙල්ලා වගේ මන් දන්නේ. ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා අම්මා ඇවිල්ලා මාත් එක්කත් කතා කරා. මේ සර් ලොකු ප්‍රශ්නයක් වුණා. පන්ති දවස් දෙකක් විතර ආවෙත් නෑ. සතියක් දෙකක් ආවෙ නෑ. ඊට පස්සේ මම කියනවා සති දෙකක් විතර ආවේ නැත්තම් ගොඩාක් වෙලාවට මට දැනුවත් කරලා තිබ්බේ නැත්තම් සතියක් දෙකක් තුනක් ඇවිල්ලා තිබ්බේ නැත්තම් මට දැනුවත් කරලා තිබ්බේ නැත්තම් අනිවාර්යයෙන්ම මම ක්ලාස් එකෙන් අයින් කරලා දානවා ගෲප් එකෙනුත් අයින් කරලා දානවා. හරි ඒ කියන්නේ මට දැනුවත් කරලා තිබ්බේ නැත්තම් දන්නේ නැහැ නේ ඉතින් මොකද්ද තත්ත්වය කියලා තිබ්බනම් හරි. හරිද? එතකොට දැන් මම දවස් දෙකක් ඇවිල්ලා මම අම්මත් ආවා මම කියලා තියෙනවා එහෙම ආවේ නැත්තම් අම්මලා තාත්තලා එක්ක අයින් නැත්තම් මට කෝල් එකක් දෙන්න මේක ඇසල තත්ත්වය. පන්තියෙන් අයින් වෙන්න උනා. මං කියලා දෙන්නේ. සර් සෙට් නෑ ඔයාව මං යනවා වෙන පන්තියට. අන්න එහෙම කියන්න කියලා යන්න. කියලා මං කියලා තියෙනවා. ඒක මං කැමතියි. මගේ වැරද්දක් තියෙනවා හදාන්න මං කැමතියි. හරිද? ඉතින් මේ වෙච්ච ප්‍රශ්නයක් තමයි දරුවා ඇවිල්ලා නැති හේතුව තමයි ඌ පන්තිෙන්න බෑ කිව්වද 11 එකේ.
ෆෝන් එකක් අරන් දෙන එක. හරි. ඊට පස්සේ ඉතින් මම පැය කාලක් විතර අපේ පන්ති වෙලාවෙන් ගන්න වුණා. මොකද ඒ මයින්ඩ් සෙට් එක තියෙන ළමයි බහුතරයක් පන්ති ඉන්නවා මම දන්නවා. හරිද? කොට ඉන්නවා මේක. හරි පුතේ. දැන් හිතන්නකෝ ඔයාට ඇත්තම කතාව ගොඩක් ළමයි ෆෝන් එකක් හොයන්න ෆෝන් එකක් ගන්න දඟලන්නේ. උට ඕන හින්දා නෙමෙයි. අපි හැමෝම එහෙමයි. මනස හැමෝම අපි දෙයක් සමහර වෙලාවට ගන්න දඟලන්නේ අපිට ඕන හින්දා නෙමෙයි. අපිට සමහරට ඒක තියෙනවා එක්ක. අපිට ඕන හින්දා නෙමෙයි අපි ගන්න. එහෙනම් මොන මගුලටද අපි ගන්නේ නා? පිස්සුද? මොකටද ගන්නෙ? පුතේ අපි ගන්නේ තව එකෙක්ට තියෙනවා දැකලා. නැත්ද? ඒක විශේෂයෙන් පොඩි උන්ගේ බලන්න හොල. පොඩි උන්ගේ මොකද්ද වෙන්නේ? උදාහරණයකම පන්තියේ ළමයෙක් ගෙනාවා කියලා අලුත් පෙන්සල් පෙට්ටියක්. ඔයලත් ඇති හරිද? දැන් වෙන එකෙක්ට තව එකෙක් ඕක දකින්න. පන්තියේ පොඩි එකෙක්. ඒකට දැන් පෙන්සල් පෙට්ටියක් තියෙනවා. ප්‍රශ්නෙකුත් නැහැ කැල්ලම් මොනවද නැහැ. අරු අරක දකින්න. ඒක මොකද කියන්නේ? මටත් එකක් ඕන. දැන් ගෙදර කියලා මොකද කියන්නේ? මේ જાති එකක් තියෙනවා මට එකක් ඕනේ. මට එකක් ඕනේ. ඒක දෙනකම් මං කන්නේ නැහැ බොන්නේ නැහැ. හැබැයි එකක් තියෙනවා. ලොකු වුණොත් එහෙමයි. අපිත් එහෙම තමයි ඇත්තට. අර කවුරු හරි එකක් දකිනවා. දැන් ගොල්ලෝ කෙල්ල මොකක්ද දන්නවද වෙන්නේ? ෆෝන් එක සම්බන්ධයෙන්. දකින්නවා ෆෝන් එක සමහර ළමයි ළඟ ෆෝන් එකක් තියෙනවා. සමහර උන්ලම මගේ ෆෝන් එකටත් වඩා සුපිරි ෆෝන් තියෙනවා. සෙල්ෆියක් ගන්න හරි ෆොටෝ එකක් ගන්න උන්ගේ ෆොටෝ ෆෝන් එක තමයි අයිල්ල ගන්න මේ යන්නේ. ට්‍රිප් එකේම ගියා. ඒ තරම් හොඳ ෆෝන් තියෙනවා උල්ලන්. අපිටත් වඩා. ඒතර ඕවා දකින්නවනේ ෆෝන් එක නැති ළමයා. ඊට ඌ ඒක හිතනවා ඒක හින මදිකම. ඌ ෆොටෝ ගහනවා තේ කරකවනවා ඔබනවා හැම වෙලේ ඕක දකින්න. ඊට ෆෝන් එක නැති එකා මොකද කරන්නේ? ඌ හිතනවා මේ මදිකමක් නේ. මට විතරක් නැත්තේ. මට විතරයි මේක නෑ. ඌ යනවා ගෙදර. වේදනාව දරාගෙන ගෙදර ගිහිල්ලා. මොකද කියන්නේ? මට ෆෝන් එකක් අනිත් හැම කාලෙම තියෙනවා. පන්තියේ ගොඩාක් උන් ළඟ ෆෝන් එකක් තියෙනවා. ඈ? ඔය ළඟත් එකක් තියෙනවා. පන්තියේ උන් ළඟත් එකක් තියෙනවා. මල් ළඟ විතරක් එකක් නෑ. මට ෆෝන් එකක් ඕනේ. නැත්තම් මම යන්නේ නෑ පන්ති යන්නේ නෑ ඉස්කෝලේ යන්නේ. ටෝක් කරනවා දැන් හරි. එහෙමනේ කරන්නේ අපි ගෙදර ටෝක් කරනවා අම්මා තාත්තා. ඊට අම්මා ගණන් ගන්නෑ. ඔය තියෙන සල්ලි තමයි පෙළලා ඉඳන් විකාරේ යන්නේ නේද? දවසක් දෙකක් යනවා දැන්. හරි මම කොහොම හරි දැන් ගෙදර හරියන්නේ නැහැ පන්ති යනවා අපෝ. ආයි දකින්න. හරි. ඔය ආසේ ෆෝන් එක නැති එකෙකුත් අලුතෙන් එකක් අරගෙන. වාව ගන්නම බෑ. එනවා ගෙදර මල පැල්ල. ෆෝන් එකක් ඕනේ. ගෙදර ලොකු ප්‍රතිචාරයක් නැහැ. මොනවද කරන්නේ? වෙන්දා එකට ඉඳගෙන කාපු ගෙදර සෙට් එකකින් ඔබ කන්න යන්නේ. සමහරවම් දැක්ක වගේ කියනවා කියලා ඇති. හරිද? ගෙදර සෙට් එකකින් ඔබ කන්න යන්නේ නැහැ. දැන් වෙන්දා එකට එකතු වෙලා තමයි කෑම මේසේ ගෑනේ මූ එන්නේ නැහැ. ඒ කන්නේත් නැහැ දැන් දෙවියේ. ගෙදර උන්ගේ කතාව අහුවොත් නැහැ. වෙන්දා වැඳලා ගිය එක වඳින්නෙත් නැහැ දැන්. වෙන සද්ද. හරි. අම්මත් එක්ක වැඩි කතා වහන්න, තාත්තත් එක්ක කතා වහන්න. ඔන්න විස්තරේ. ඔන්න දැන් ගොඩක් වෙලාවට ඔය අර ෆෝන් එකේ සිද්ධිය අම්මා තාත්තට කියලා නැහැ. හරිද? ෆෝන් එකේ සිද්ධිය තාත්තා ගොඩක් වෙලාවට අම්මට කියලා නැහැ. සෝරි. අම්මා තාත්තට කියලා නැහැ. මටත් පැටලෙනවනේ. ඒක ඔන්න තාත්තා අහනවා මොයි. මොකද අර වෙන්දා වගේ නෑ මෝ. අතාවන්නේ කන්නේ වුන්නේ උඹට ලෙඩක් ඇදිලා. ડોක්ටර් කෙනෙක්ට පෙන්නමුද? කියලා ඔන්න ඒලා තමයි අම්මා කියන්නේ. ඉන්න මේවනේ ඔකට ෆෝන් අමාරුවක් ගහලා. ෆෝන් එකක් කිල්ලනවා යන්නේ නේද? ඒ තාත්තලා සල්ලිත් නෑ දැන් ඔන්න එහෙම ගෙදර එන මේ වගේ. අම්මටත් දිනක දරා ගන්න බෑ. ඒ ඔන්න කොහොම හරි ඉතින් මොකක් හරි හැංගෙටයක් ගහලා ෆෝන් එකක් ගත්තා අපේ කාට. ගෙනත් දුන්නා.
දැන් අම්මා ගෙනත් දුන්නා. ඔන්න දැන් ඉතින් හරි ඔන්න සාමාන්‍ය ගෙදර කනවා ඔනවා ඊළු තාලු කරනවා. අර කොට ඉන්නවා ඉතින් කොට ඉන්නවා. කොට ඉන්නවා. කොටන එක නේ කරන්නේ. කොට ඉන්නවා. අපි කොටන එක හරි. කොට ඉන්නවා. මම කිව්වා සර්ලයි කොටන්නේ නැහැ. අපි කොටන එක හරි. අපි දැන් ගෙඩුවට අවුලන්නේ නැහැ. මේ උඹලට කියන්නේ හරි. මේ නෑ මම කිව්වා කියනවා සර් කොටන් මම ගෙඩුවට කවන්නේ නැහැ. දැන් හරි මම කොටන කාලේ හරි. උඹේ තාම කොටන කාලේ නෑ. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? හැබැයි පුතේ උඹ දැන් කොට ඉන්නේ. මේක හොඳට බලන්න හරි. ඔබ කොටද්දී ඔබ කොච්චර ආත්මාර්ථකාමීද කියලා බලපන්. ඔබ ගෙදර වටපිටාව හැටිය බලන්නේ. ඔබ අම්මා දිහා ඔය ෆෝන් එක ගද්දි බැලුවා නම් ඔබට සමහරට නෝට් වෙන්න ඉඩ තියෙනවා. වෙන්දා අම්මගේ කරේ තිබ්බ මාලේ තියෙන තාත්තා අරන් දුන්න එකක් වෙන්නේ. ඒක නෑ. සමහර වෙලාවට. වෙන්දා අම්මගේ ලස්සන්ට කනට දාලා තිබ්බ කරාබුජුවට ඒක නෑ. හරි උඹ ෆෝන් එක ගත්තා. ඒ උඹ අම්මා දිහා හරියට නෝටිස් කරේ නෑ අම්මව. මොකද උඹ ඉන්නේ වෙනම ෆැන්ටසි එකක ඉන්නේ බා. හරි උඹ ඉන්නේ වෙනම ෆැන්ටසි එකක ඉන්නේ. උඹ අරගෙන නෝටිස් කරේ නෑ. එතකොට මම කියන කතන්දරේ තේරෙනවා ඇති. එතකොට ෆෝන් එක ගන්න ගෙදර සල්ලි තිබ්බෙත් නෑ. හැබැයි දැන් ෆෝන් එකක් ඇවිල්ලා තිනවා කොහොම හරි. දැන් අම්මගේ කරේ තිබ්බ මාලේ හරි කනේ තිබ්බ කරාබුද හරිත් නෑ. එතකොට මේ කතාව අහන අපිට තේරෙන දේ තමයි ෆෝන් එක ගන්න සල්ලි ආවේ කොහින්ද කියලා තේරෙනවද? තේරෙනවා. සමහර විට අම්මගේ මාලේ උකස් කඩේ අම්මගේ කරාබු දෙක උකස් කඩේ. ඒ සල්ලි වලින් ගත්ත ෆෝන් එක තමයි උඹ ඔය ලස්සනට කොට ඉන්නේ. තේරුණාද? ලාදුරු නෙමෙයිද? ලාදුරු බං උඹලට. එහෙම කියන්නත් බෑ. ඒ රෝගීන්ට අපහාසයක් ඇත්තටම. තොපි එහෙමත් නෙමෙයි වෙනම જાතියක්. වෙන රෝගයක් තියෙන જાතියක්. ඒ රෝගීන්ටත් අසමීනී රෝගීන්ට අපහාසයක් එහෙම කියන එක කියලා හිතෙනවා මට. ඒ කියන්නේ උඹලට වෙන මොකක් හරි ලොකු අමාරුවක් තියෙනවා. තබංගොනේ. අන්න එහෙම ඉන්න එහෙම ළමයි ඉන්න එහෙව් ළමයි ඉන්නවා ඉන්න සමාජයක ඉන්නේ අපි. ඉතින් ඒකයි මං කිව්වේ පුතේ දැකපන් අම්මා තාත්තා ඉන්න දුක. හරි. ඔබ නිකමට ඔය ඉන්න ගමන් අම්මගේ අත චුට්ටක් බලහංගු ගිහින් ගෙදර. මේ වීඩියෝ එක බලුවට පස්සේ හරි දුවගෙන ගිහිල්ලා අම්මගේ අත බලහංගු. අම්මගේ අතයි උඹේ අතයි එකට තියලා බලහං. අම්මගේ අත නිකන් සමහර අම්මලගේ අත්වල නෑ අම එහෙම නෑ ගෙවිලා මේ අදී මේ සමහර අම්මලගේ මේ ඇඟිලි වල මේ ඇඟිලි පුරුක් අස්සේ මේ නියපොතු වල මේක කියලා කියන්නේ අපි ඒව නිකන් අර තුවාල වෙලා නිකන් කුණු වෙලා කියලා කියන්නේ තුවාල වෙලා නිකන් ජරා වෙලා හැම වෙලේම නිකන් තුවාල වෙලා රතු වෙලා වගේ තුවාලයි. ඒකට හේතුව තමයි ගොඩක් අම්මලා උඹලගේ රෙදි හොදන්නේ අම්මලා. සමහර අම්මලාට ඔය සබන් කුඩු ඇලර්ජි. විශේෂයෙන් සබන් කුඩු සහ රෙදි හොදන සබන් අත්වලට ඇලර්ජි. ඒකට ඒවා හොදලා ඒ ඇලර්ජින් තමයි ඔය නියපොතු සමහර අම්මලා නියපොතු ගැලවිලා බං. ඊටසේ මේවා තුවාල මේ හැම ගිහිල්ලා. උඹලට ඒ ටිකම ඇති අම්මා කොච්චර දුවක් හිතනවද කියලා දැනගන්න. ඊළඟට ඔහොමම ගිහින් බලපංකො තාත්තගේ. තාත්තගේ බම් මේ කරකට මෙහෙම දාලා මේ කියද්දි හිරි වැටෙන මගෙන් ගත් හිරි වැටෙනවා මම කියන්නේ. හරිද? තාත්තගේ අතේ බලපම් මෙන්න මේදී කරකට දාලා සමහර කරකට පැලිලා. හරිද? කරකට පැලිලා. මම දැකලා තියෙනවා අපේ තාත්තගේ. ඒකයි මම කියන්නේ. හරිද? කරකට පැලිලා ඒව තුවාල වෙලා. අත නිකන් අර වෙලි කඩදාසියක් වගේ ගුරුසු. සමහර තාත්තලයි.
හරිද? ඉතින් උඹට ලොකු ඒවා වුන්නේ ඒ අම්මගේ තාත්තගේ අත් දෙක බලහන්. එතකොට උඹට තේරෙයි බෝනෙන් කොච්චර කට්ටක් කාලා තියෙනවද කියලා. ඒ හින්දා මොරාල් එක නැති වෙනවනේ. හිතන්න කිව්වම වදින්නේ උඹලට. හිතපන්. අම්මා තාත්තා ඔබ වෙනුවෙන් විඳින දුක දිහා, කන කට්ට දිහා. එතකොට ඉබේටම නිදාගන්න යන්න හිතෙන උඹට පාඩම් කරන්න හිතේ. ෆෝන් එක අරන් ඔබන්න හිතෙන උඹට ෆෝන් එක පැත්තක තියලා වැඩ කරන්න හිතේ. හරිනේ? ඉතින් ඕක තමයි මට අද කියන්න ඕනේ. මට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. උඹට හිතක් නැත්තම් වැඩ කරන්න හිතපන් රත්තරන් අම්මා අප්පච්චි විඳින දුක ගැන. එතකොට හිතේ උඹට වැඩ කරන්න. හරි? ඉතින් මේක විශේෂයෙන් වැදගත් මේ පාර O level ලියන ළමයි දරුවන්ට විශේෂයෙන් හිතන්න සහ A level ලියන දරුවන්ට අනිකුත් දරුවන්ටත් මේක විශේෂයෙන් වැදගත්. අම්මලා තාත්තලටත් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා. ඉතින් එහෙනම් මට ඔය පොඩි දේ තමයි කියන්න ඕනුනේ. මේ පොඩි පාඩමක් කරලා ඉවර වෙලාට පස්සේ පොඩ්ඩක් කියන්න හිතුණා කතන්දරේ. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා. වැඩ ටික හොඳට කරගන්න. හරි. තව මේ වගේ පන්තියක් ඉවර වෙලාවක් හම්බුනොත් තව මොන හරි අපි වෙලාවක් කතා කරමු. අද කතා කරේ ඕක. ඉතින් මේක තේරුම් ගනී කියලා හිතනවා. හරි අවුල් නම් ගන්න. බයින්ද ඕන දෙයක් දාන්න. කමෙන්ට් කරන්න බයින්ද අවුලක් නැහැ. ගල් මුල් මල් ඕන දෙයක් අපි බලාපොරොත්තු වෙමු. හරි. අපි ඕන දෙයකට ලෑස්ති. එහෙනම් ඔයාට වගේ රත්තරන් අම්මා අප්පච්චිට උතුරන්නම හරියන්නේ. ජය වේවා.